ජේසු පිහිටය. අදත් ලස්සනම වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේ අපිට දුන්න නිසා යේසුස් වහන්සේට අනෙක් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන මේක බලන සියලුම දෙනා යේසුස් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එකේ සියලුම ගරුත්වය ආයුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ඉතින් මම අදත් ආවා යේසුස් වහන්සේගේ වචනයක් අරගෙන ඔයාලත් මේ වචන හොඳට කියවන්න දෙපාරක් තුන් පාරක් කියවද්දි තව ගොඩාක් දේවල් ඔයාලට මේ වචනෙන් ඔයාලට කතා කරයි යේසුස් වහන්සේ. ඉතින් බලමු සුද්ධ යෝහාන් 15 වෙනි පරිච්ඡේදයේ ඉඳන් ඔයාලා දිගටම බලන්න. 31 වෙනකන් කියවලා බලන්න. මේකේ ගොඩක් දේවල් ඔයාලට මේ යේසුස් වහන්සේ හොඳට මේකෙන් කතා කරනවා. අනිවාර්යෙන් මේක හොඳට කියවන්න. බලන්න මෙතන කියනවා මම නුඹලාට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නෝය. කියන්නේ නුඹලා මට ප්‍රේම කරනවා. අපි යේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් යේසුස් වහන්සේගේ මේ ව්‍යවස්ථාව තියෙන එන අපිට කරන්න කියලා තියෙන දේ කරන්න එපා කියලා තියෙන දේ කරන්න නැතුව ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. හරි? හැබැයි මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ මේ පල්ලෙහාට එද්දී මොකද්ද මේක කියන්නේ අපිට ඇයි මේව කතා කරන්න කියලා. හරිද? බලන්න මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ මේ. එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙන සැනසෙලිකාරයෙක් නුඹලාට දෙනසේක. දැන් මම කෙටියෙන් කියන්න යන්නම්. මේ යේසුස් වහන්සේ ගෝලයන් අතර ඉඳලා කුරුසෙටපත් වෙලා මේ පොළොවේ ඉඳලා ආයේ එයා යන්න යද්දී එයා ඇවිල්ලා අවුරුදු 3මාරක් තමයි සේවය කරේ. කට්ටියත් එක්ක ඉඳලා අවුරුදු 3මාර සේවය කරා. ඊට පස්සේ එයා යනවා. හැබැයි අපි තුල සදාකල් ඉන්න එයා සැනසෙලිකාරයෙක් අපිට දෙනවා. ඒ කියන්නේ සුද්ධත්මාංශය. එයා අපිට දෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි කොහොම හිටියද දෙන්නේ? මේ ආඥා අපි ආරක්ෂා කරොත් එයා එපා කියලා තියෙන දේ අපි කරන්නේ නැතුව කරන්න කියලා තියෙන දේ අපි කරොත් මිසක් නැත්තම් අපි තුල ඒ සැනසෙලිකාරයව නැත්නම් යේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ නැති නෑ වගේ කාරණාවක් තමයි අපිට පැහැදිලි වෙන්නේ. තව පල්ලෙහාටදී තව ඔයාලට හොඳට පැහැදිලි කරලා දෙන්නම් මම මේක. તો ඔයාලට තව පැහැදිලි වෙයි. හරිද? බලන්න එතන. ඒ සැනසෙලිකාරයා සත්‍යයේ ආත්මන වහන්සේ. කියන්නේ ඇත්ත ආත්මය. ඒ කියන්නේ අපි තුල සැනසෙලිකාරයා ඉන්නවනම් ඒ සුද්ධාවාසය තුල ඉන්නවනම් අපි තුල තියෙන සැබෑව ඇත්ත කතා කරා. හැමදේම ඇත්තෙන් බොරුවෙන් නැතුව හැමදේම අපි ඇත්ත තුල අපි ජීවත් වෙන්න ඕනේ. හරිද? දැන් අපි කල්පනා කරන්න ඕනේ මන් තුල සැනසෙලිකාරයා ඉන්නවද? යේසුස් වහන්සේ සුද්ධාත්මංශේ මන් තුල එක ඉන්නවද නැද්ද කියලා. හේතුව අපිට හරි ලේසි එකෙන් හොයාගන්න අපි කොයි විදිහටද මේ යේසුස් වහන්සේගේ ආඥා අපි පිළිපදිනවද නැද්ද කියන එක අපිට හරියට හිතා ගන්න පුළුවන්. හරිද? දැන් මම මේ කැලේ කියලා නවත්තන ඔයාලා මෙතනින් පල්ලෙහාට බලන්න තව ඔයාලට තේරෙයි. හරි? ඒකට උන්වහන්සේ පිළිගන්නට ලෝකයට බැරිය. මක්ෂාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේ අඳුරන්නේය. මක් නිසාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේකයි නුඹලා තුල සිටිනසේකයි. අන්න දැන් ලෝකයා කවුද? ලෝකයා කියන්නේ යේසුස් වහන්සේගේ පණත්. ඒ කියන්නේ මේන සුද්ධ බයිබලයේ අපි වැරදි ජීවිත ගත කරන්න එපා කියන කෙනා යේසුස් වහන්සේ අඳුරන්නේ නැහැ. හරිද? එයාලා ලෝකේ. දැන් මේ ලෝකේ නැති කට්ටිය කවුද? යේසුස් වහන්සේ හඳුනන කට්ටිය. ඒතකොට දැන් කවුද කියලා බලමු මේ දෙකොල්ල. හරිද? යේසුස් වහන්සේ හඳුනනවා නම් යේසුස් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ බයිබලයේ කියපු දේවල් හරි දේ අපි කරන්න ඕනේ, වැරදි දේ අපි අයින් කරනවා. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපි ලෝකයේ අයද? දැන් මේ වචනයට අනුව ලෝකයේ යේසුස් වහන්සේ දන්නේ. හැබැයි ලෝකේ නැති කට්ටිය යේසුස් වහන්සේ දන්නවා. ඒ කියන්නේ වචනේ කියවලා වචනේ තුල ඉන්න හරියට වචනේ පිළිපදින කෙනා තමයි යේසුස් වහන්සේ දන්නේ. වචනේ පිළිපදින්නේ නැති කෙනා ඒ වචනේ තුල ජීවත් වෙන්නේ නැති කෙනා යේසුස් වහන්සේ දන්නේ නැනේ. කොච්චර පල්ලියට ගියත් බයිබලයේ කොච්චර කිව්වත් ඒ ආඥා පිළිපදින්නේ නැත්නම් යේසුස් වහන්සේ හඳුනන්නේ නැහැ. ඒකට හඳුනන කෙනා
ඒව පිළිපදිනවා. දැන් පිළිපදින්නේ නැති කෙනා ලෝකයේ කෙනෙක් තමයි. එයා කොච්චර යාඥා කරත් කොච්චර බයිබලේ කිව්වත් කොච්චර දේශනා දුන්නත් මෙවුවා මේ තුල පවතින්නේ නැත්තම් මෙයා ලෝකේ තමයි. හරි තව පල්ලෙහාට කියවන මම හෙටත් මේකේ ඉතුරු කොටස මම කියලා දෙන්නම්. ඔයාලත් කියවලා බලන්න. ඇත්තටම අපි මේ බයිබලේ කිව්වට අපිට තේරෙන්නේ අපි 3-4 පාරක් කියවද්දී අපිට තේරෙනවා යේසුනේ මේ අපි කරලා තියෙන්නේ අද ඔබම හඳුනන්නේ නැති ලෝකේ මිනිස්සෙක් මට්ටමටම වැටලා තියෙනවද කියලා අපිට හිතන්න පුළුවන් නේද? නිකන් හිතලා බලන්න කොච්චර පල්ලි ගියත් කොච්චර බයිබලයක් දැහුවත් මම බොරු කියනවනම් මම ලෝකෙ කෙනෙක් තමයි. මම වෙන වැරදි ක්‍රියාවක් කරනවා නම් මම ලෝකෙ කෙනෙක් තමයි. මම මොන දේවල් යේසුස් වහන්සේගේ මේක වචනේ පිළිපදින්න නැතුව ඉන්නවනම් මම ලෝකෙ කෙනෙක් තමයි. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පිහිටයි. යේසුස් වහන්සේගේ දරුවෙක් වෙන්න යේසුස් වහන්සේ ඔයා තුල ඉන්න තැන සලස්ස ගන්න සුද්ධන් වහන්සේ සැනසෙල්ලකාරය ඔයාට දීලා දෙනවා. ඔයාට සැනසෙල්ලක් එන්න නම් ඔයා මේ වචනේ තුල ජීවත් වෙන්න ඕනේ. වචනේ තුල ජීවත් වෙනවා කියලා ඔයා බොරු කරනවා නම් ඔයා ලෝකයේ කෙනෙක්.